කෙනෙක්ට උදව් කරද්දී කොයිතරම් උදව් කරන්නේ? අපේ තියෙනවනේ එක සීමාවක්. සාමාන්‍යයෙන් මේ ලෝකයේ අනිත් රටවල් වල මිනිස්සු සහ ලංකාවේ මිනිස්සු ගත්තම තව කෙනෙක්ට උදව් කරන විදිහ සහ අර කෘතගුණ සැලකීම උපකාර කිරීම කියන ඒවා අනිත් රටවල් වලට වඩා ලංකාවේ වෙනස්ද නැද්ද? වෙනස් නේ. ඒ කියන්නේ තව කෙනෙක් කරදරේ වැටුනම ඕනෙලාක ගිහිල්ලා ප්‍රධාන වශයෙන් උදව් කරන ආගන්තුක සත්කාරය මේ තව කෙනෙකුට උදව් උපකාර කිරීම කියන එක ලෝකයේ අනිත් රටවල් ගත්තම ලංකාවේ ඉතාමත් හොඳ දැනක තියෙනවා. ලෝකේ සහ ලංකාව වෙනස් වෙනවා. කොහොමද දන්නවද? ලෝකෙ මිනිස්සු අඳුරන්නේ නැති කෙනෙක් හිටියොත් මැරිලා වැටුණත් උදව් කරන්නේ නැහැ. බහුතරයක් දෙනවද? අඳුරන්නේ නැත්නම් ආයි මොන කරදරේ වෙලා හිටියත් උදව් කරන්නේ නැහැ නේ. හැබැයි අඳුරන කෙනෙක් හිටියොත් එයාට උදව් කරනවා. ඒ අඳුරන කෙනෙක් දන්න කෙනෙක් හිටියොත් ඉඳලා කතා කරලා උදව් කරලා යනවා. ලංකාවේ ඔක අනිත් පැත්ත. නේ. අඳුරන්නේ නැති කෙනෙක් හිටියොත් දැන් වාහනේ යනකොට පේන කාගේ හරි වාහනයක රෝදයක් පැච්චයක් ගිහිල්ලා තියෙනවා. අඳුරන්නේ නැත්තම් කොච්චර පාඩුවක් කමන්නේ ගමන නවත්තලා හරි ගිහින් බලලා උදව්වක් කරලා එනවද නැද්ද? උදව්වක් කරනවා. ඒ ගම් වතුර දවස්වල ඔය ආපදාවෙද්දී අපි දැක්කනේ අපේ මිනිස්සු එකතු වෙච්ච කරන්නේ. එහෙම එකතු වෙනවා. අඳුරන මිනිස්සෙක් හිටියොත්. ඔන්නෝක තමයි ලෝකෙන් අපි වෙනස් වෙන්නේ. ලෝකෙ මිනිස්සු අඳුරන අයට උදව් කරනවා, අඳුරන්නේ නැති අයට නෑ. අපි අඳුරන්නේ නැති අයට උදව් කරනවා, අඳුරන අයට උදව් කරන්නේ නෑ. අඳුරන අයට උදව් කරනකොට පොඩි සීමාවක් තියෙනවා නේ. හරි අඳුරන්නේ නැති අයට ප්‍රශ්නයක් නෑ. හිතවත් අයට උදව් කරද්දී අපේ සීමාවක් තියෙනවා. දැන් වාහනේ පැච්චයක් ගිහින් ඉන්නවනම් ඉතින් උදව් කරන්න කලින් බලන්නේ මොකද්ද? අපිට කරදරයක් වෙච්ච වෙලාවේ උන් උදව් කරාද අපිට කියලා හිතනවද නැද්ද? හිතනවානේ අපිට අර දවසේ කරදරයක් වුණා මේ එක එක්කත් බැලුවේ නැහැ. හොඳ වැඩේ උගුන්ට පැට්නේ යන්න ඕනේ. හරි කියලා හිතනවද නැද්ද? හිතන ඒක මේ සාමාන්‍ය ස්වභාවයක් අපේ. ඒක අපි වෙනස් කරන්න ඕනේද නැද්ද? ඒක වෙනස් කරගන්න ඕනේ. අපේ හැටියක් තමයි අපි තව කෙනෙක්ට උදව්වක් කරන්න කලින්, තව කෙනෙකුට යහපත් දෙයක් දෙන්න කලින් අපි හිතනවා දන්නවනම් තමයි. හිතවත් කෙනෙක්ට නම් අපි හිතනවා එයාලා අපිට කොච්චර කළා තියනවද? නේ අපිට කරපු ගානට තමයි අපි කරන්නේ. ඒක උදව්වක් නෙවෙයි. ඒක උදව්වක් නෙවෙයි. ඒකට කියන මොකද්ද? ඒකට කියනවා ගනුදෙනුවක් කියලා. නේ දැන් හිතන්න ඔන කවුරු හරි කෙනෙක් ලෙඩ වෙලා පෞලි ඥාති කෙනෙක් කියලා දෙඩලා ඉස්පිරිතාලේ නවත්තලා ලෙඩා බලන්න යන්න ඕනේ. යන්න කලින් හොයන බලන පළවෙනි කාරණා මොකද්ද? අපි ලෙඩ වෙච්ච වෙලාවේ එවුන් ආවද අපිව බලන්න. ආවේ නැත්තම් මොකෝ කරන්නේ? මැරිලා වැටුණත් වතුර කෝප්පයක් අත් දෙන්න නම් යන්නේ නෑ. හරිද? ඒ නිසා මතක තියාගන්න පුරුදු වෙන්න හැම වෙලාවකම ඔබට පුළුවන් හොඳම දේ දෙන්න. තේරෙනවද කියන එක? ඔබට පුළුවන් යහපත්ම දේ දෙන්න. තව කෙනෙකුට නේ. ඒකේ සිතුවිල්ලක් පවා යහපත් වෙන්න ඕනේද නැද්ද? යහපත් වෙන්න ඕනේ. හොඳ දේ කරන්න කියන්න හිතන්න කවදාවත් වරදින්නේ නෑ. නිතරම හොඳ දේ කරන්න. නිතරම යහපත් දේ කරන්න. තේරෙනවද කියන එක? නැත්තම් මේ ජීවත් වෙන ටික කාලේ අවුරුදු කීයක් ජීවත් වෙනවද? කවද මැරෙන්නේ? දන්නවද? දන්නේ නැහැ. අපි කවුරුවත් මෙතන ඉන්න මැරෙන දවසක් දන්නේ නැහැ. ඕනෙම දවසකදී මැරෙන්න පුළුවන්ද බැරිද? ඕන දවසකදී පුළුවන් නේ. ඕනේ වෙලාවකදී මැරෙන්න පුළුවන්ද බැරිද? ඕනේ වෙලාවක පුළුවන්. ඕනේ තැනකදී පුළුවන් නේ. ඒකට වයසක් නැහැ, දවසක් නැහැ, තැනක් නැහැ, විදිහක් නැහැ. මේ ඕනෙම විදිහක ඕනෙම තැනක ඕනෙම වෙලාවක මැරෙන්න පුළුවන්. මේ දැන් උනා බණ ටික ඉවර වෙන්න කලින් අපේ ජීවිතේ ඉවර කරන්න වෙයිද කියන්නේ? බෑ. තුන ජීවත් වෙන ටික කාලය ඔය ඉන්න ටික කාලේ අපි සතුටින් ඉන්න ඕනේද නැද්ද? අපි සතුටින් ඉන්න ඕනේ. සතුටින් ඉන්න මොනවද නැත්තේ නැත්තන්ට? සතුටින් ඉන්න මොනවද හම්බෙලා නැත්තේ? මොකුත් හම්බෙලා නැහැ නේ. මොකද මම දන්නවා මෙතන ඉන්න හැමෝටම හැම වෙලාවෙම හිතනවා කොච්චර හොඳ රස්සාවක් කරත් මෙතන ඉන්න රස්සා කරන හැමෝටම හිතනවා වෙන රස්සාවක් කරා නම් හොඳයි කියලා හිතනවද නැද්ද? ලංකාවේ තියෙන ප්‍රශ්නයක්. හරිද? රස්සා කරන හැමෝටම හිතනවා වෙන රස්සාවක් කරා නම් හොඳයි නේ. හරිද? ඊට පස්සේ ඔය ලංකාවේ ඉන්න තව අයට හිතනවා මේ ලංකාවෙන් ගියා නම් හොඳයි නේ. හරිද? පවුල ඇතුළේ හිතනවා අපේ පවුලේ බලන්නකො විදෝන තරම් අර අහවලාගේ පවුල කොච්චර සතුටින් ඉන්නවද? මේ හැම තැනකදීම ඉස්කෝලේ ඉගෙන ගන්නකොට වෙන ඉස්කෝලේකට ගියා නම් හරි. ගමේ ඉන්නකොට වෙන ගමකට ගියා නම් හරි. හැම තැනකදීම අපි හිතන්නේ මෙතන අයින් කරලා වෙන තැනකට ගියොත් සතුට කියන එක ලැබෙයි කියලා නේ. හරිද? ලෝකේ තියනෝද එහෙම නිදහස සහ සතුට විතරක් තියෙන තැන? එහෙම තැන් නෑ. ඒ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ නේද? එක දවසක් එක රජ කෙනෙක්ට ඕනේ වුණා චිත්‍රයක් අඳගන්න. ඒ කියන්නේ ලෝකේ වැඩියෙන්ම සාමය තියෙන, ලෝකේ වැඩියෙන්ම නිදහස පෙන්වන, ලෝකේ වැඩියෙන්ම සැනසීම පෙන්වන චිත්‍රය අඳගන්න ඕනේ වුණා. ඊට පස්සේ
රටවැසියන්ට දැනුවත් කළා මේක මේ චිත්‍රය ඇඳ ගන්න පුළුවන් කෙනෙක් ඇවිල්ලා ඇඳලා දෙන්න හොඳම චිත්‍රයට වටින ත්‍යාගයක් දෙනවා. දැන් දක්ෂම චිත්‍ර ශිල්පීන් ටික ආව රජවාසලට. ඇවිල්ලා දැන් හැමෝම චිත්‍ර ඇඳලා. මායමතිවරු ගිහිල්ලා චිත්‍ර දෙකක් තෝරගෙන ආවා ලෝකේ තියෙන වැඩිම සාමය පෙන්වන චිත්‍ර දෙක විදිහට. රජතුමා චිත්‍ර දෙකෙන් එකක් තෝරගත්තා. පළවෙනි චිත්‍රය වැවක චිත්‍රයක් තිබුණේ. හරිම නිෂ්කලංක වැවක චිත්‍රයක්. හඳ පායලා තියෙනවා, හඳ එළිය වැවට වැටලා තියෙනවා. හරිම නිෂ්කලංකයි. කිසිම හුලඟක් නැහැ. අහස පැහැදිලි, තරු පේනවා. හඳ එළියස්ෙන් කුරුල්ලෝ කීප දෙනෙක් ව්‍යාඹනව පේනවා. ගස් දෙකක් තියෙනවා. හුලඟක්වත් නැහැ. ගස් දෙක හරිම නිසල්මන්, තැම්පත්. වැවත් හරිය නිසල්මන්. මේ ගස් දෙකේ කුරුළු කූඩු තියෙනවා. කුරුල්ලෝ ඉන්නවා නිදහසේ. ඒ චිත්‍රය හරිය නිදහස් සැනසීමක් වෙනවා. බලාගෙන ඉද්දි හිතට ලොකු සැනසීමක් තියෙන චිත්‍රයක්. දෙවෙනි චිත්‍රය. ඔයත් කියන්නේ මේ කල්පනා කරලා හිතන්න මොන චිත්‍රයේද වැඩියෙන්ම සාමය තියෙන්නේ කියන එක. හොඳද? දෙවෙනි චිත්‍රය. ඒකේ ඒ හැටි සාමය කියන එකට වඩා ඒක අර එහෙම සාමයක් කියන එකක් පේන්නේ නැහැ. මේ මහා වැස්සක් වැටෙනවා, ගහක් තියෙනවා, කුරුල්ලෙක් නිදාගෙන ඉන්නවා, දියැලක් කඩාගෙන වැටෙනවා. සාමාන්‍ය කඩාගෙන වැටෙන දියැලක් කියලා කියන්නේ නිස්කලංක නිදහස් දෙයකට වඩා ഘോഷාකාරී කලබල දෙයක් නේ. හරිද? දියැලක් කඩාගෙන වැටෙනවා. වැස්ස වැටෙනවා. අකුණු ගහනවා. මේ හරිම කලබලයි පරිසරය. රජතුමා දැන් මෙන්න මේ චිත්‍ර දෙකෙන් ලෝකෙ වැඩියෙන්ම සාමය තියෙන නිදහස තියෙන චිත්‍රය විදිහට තෝරගත්තා මොන එකද? පළවෙනි එක දෙවෙනි. දෙවෙනි කියලා හිතනවානේ. හා. ඇයි මේකද? කතාව කියාගෙන යන විදිහට නම් දෙවෙනි එක වෙන්න ඕනේ කියලා හිතනවානේ. ඇයි දෙවෙනි එක කියන්නේ? මොකද හේතුව? ඔව්. රජතුමා තෝරගත්තේ දෙවෙනි චිත්‍රය තමයි. ලෝකෙ වැඩියෙන්ම සාමය තියෙන චිත්‍රය විදිහට තෝරගත්තේ මොකද්ද? දෙවෙනි චිත්‍රය. ඇයි ඒ? වැස්සත් ඒ කියන්නේ වැටෙන වැස්සත් කලබලයි, දියැලක් කලබලයි. ඒකේ තියෙන එක නිදහස තියෙන තැන. මතකද ඒක? මම හිතනවා මතක නැතුව ඇති. කියපු ලක්ෂණ ටික අතර. එකම එක යථාර්ථය නිදහස කියන එකේ යථාර්ථය ඔන්නේ චිත්‍රය ඇතුලේ එක තැනක තිබ්බා. අන්න මොකද? හරියට හරි. කුරුල්ල නිදාගෙන ඉන්න එක නේ. හරි. ලෝකේ යථාර්ථය කියන්නේ ඔන්න ඕක. ලෝකයේ සාමය කියන එකේ යථාර්ථය, නිදහස කියන එකේ යථාර්ථය මොකද්ද? ලෝකේ ප්‍රශ්න තියෙනවා නේ. හරිද? අපි බලාපොරොත්තු වෙන්නේ අර පළවෙනි චිත්‍රය වගේ තැනක් තමයි නේ. හැමදේම නිස්කලංක, කිසිම ප්‍රශ්නයක් නැති නේ, සතුටින් ඉන්න පුළුවන් පළවෙනි තැන වගේ තැනක් අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි අපිට කවදාවත් එහෙම දෙයක් ලැබෙන්නේ නෑ. ලෝකයේ යථාර්ථය සහ ස්වභාවය තමයි හැමතැනම ප්‍රශ්න තියෙනවද නැද්ද? හැමතැනම ප්‍රශ්න තියෙනවා. හැමතැනම කලබලයිද නැද්ද? හැමතැනම කලබලයි. එතකොට අර බලන්න දෙවෙනි චිත්‍රයේ ලෝකයට කලබල වෙන්න දීලා, පරිසරයට කලබල වෙන්න දීලා කුරුල්ල මොකෝ කරේ? තමන්ගේ සතුට හොයා ගන්නවානේ. තමන්ගේ නිදහස හොයාගත්තා. එතකොට අපිට මේ ජීවත් වෙන ටික කාලේ මේ ඉන්න පරිසරය තුලින්මයි, මේ ඉන්න ගම තුලින්මයි, ඔබට ඔබ තුලින්මයි මොකද හොයන්න තියෙන්නේ? සතුට සැනසීම හොයන්න තියෙන්නේ. ප්‍රශ්න එකමයි ඒක හොයන්න තියෙන්නේ. තේරුණාද කියන එක? හරිද? නැතුව හැමදාම අපිව බලාපොරොත්තු වෙන විදිහේ තැන්වත් දේවල් එහෙම දෙයක්ම හොය හිටියොත් මරණකම් විඳවන්න වෙනවද නැද්ද? මරණකම් විඳවන්න වෙනවානේ. ඒ නිසා මේ ඉන්න ටික කාලේ සතුටින් ඉන්න. මොනවද මදි? හැමදේම මදි නේ. පඩිය ඇතිද මදිද? ඈ? මදි. හරිද? ඔය තියෙන ඇඳුම් ටික ඇතිද මදිද? මදි. ඔය ඉන්න ගෙදර ඇතිද මදිද? මදි. වාහන මදි නේ. හරි. හැම වෙලාවකම අපිට මදි කියන සංකල්පය හැම දෙයකටම තියෙද නැද්ද? තියෙනවා. මොනවද අපිට ඇති වෙලා තියෙන්නේ? සහ අවුතින්දී අපි රවට්ටන ඔය තණ්හාවේ ස්වභාවය. තණ්හාවේ ස්වභාවය තමයි අපි රවට්ටනවා මෙන්න මෙතෙන්ටක් ලැබුණොත් ඇති කියන එක. දැන් හිතන්නකෝ සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් 20000ක් හම්බුනොත් ඇද්ද මදිද? ඈ? ඇතිද මදිද කියන්නේ? මදි. අනිත් වගේ තමන්ගේ අවබෝධයෙන් ඒකට උත්තර දෙන්න මම දන්නවා 20000 මදි කියලා. නැත්නම් සමහර විට බොරුවට ඇති කියයි දන්නේ නැහැ නේ. හරිද? මදි. මාසෙකට ජීවිතේ රුපියල් ලක්ෂයක් ඇතිද මදිද? සමහරුන්ට ඇති වෙන්න පුළුවන්, සමහරුන්ට මදි වෙන්න පුළුවන්. මදි අය ඉන්නවනේ. මාසෙකට රුපියල් ලක්ෂ 5ක්. ඇතිද මදිද? ඈ? වැඩි. හම්බුනොත් වැඩි කියලා අයින් කරේ අපි නේද? හරි. මාසෙට ලක්ෂ 5ක් වැඩිත් එක කියලා හිතනවා නේ.
හරි ඒ තමයි අපේ ස්වභාවය නේද? දැන් මාසෙට 20000ක් මදි කියලා හිතුනේ ඇයි? මාසෙට 20000 කියන මුදල හම්බෙන නිසා. මාසෙට ලක්ෂයක් මෙතන ඉන්න කාට හරි ඇති කියලා හිතුනා නම් හිතුනේ ඇයි? ලක්ෂයක් හම්බෙන්නේ නැති නිසානේ. ලක්ෂ 5 වැඩිත් එක කියලා හිතුනේ. ඒ ලක්ෂ 5ක් හම්බෙන්නේ නැති නිසාම තමයි. සාමාන්‍යයෙන් දවසක දෙකට ලක්ෂ 5 10 හොයන මිනිස්සු නැද්ද? එන්න ගිහින් හොයාගන්නකො එහෙම එක්කනේ. ගිහින් අහන්න ඔයාට ඔය හම්බෙන ටික ඇතිද කියලා මොකෝ කියන්නේ? මදි. අපි අර ඔළුවෙන් එකක් හදන් ඉන්නා. මෙතෙන්ටත් ගියොත් ඇති වෙයි කියලා. ඒ නිසා මැරෙන තාක් විඳවනවද නැද්ද? මැරෙන තාක් විඳවනවා. කරන්න තියෙන්නේ ඔබට තියෙන ලද දෙයින් සතුට වෙන එක. දැන් නිකන් හිතන්න ඔයත් දවසට බත් කන්නේ වේල් දෙකයි. වේල් ගියයිද? දෙකයි කන්නේ කියලා හිතන්න. ඔය දෙක කන්නේ පොල් සම්බෝලයි බතුයි විතරයි. ඇත්තටම සතුටින් කන්න පුළුවන්ද? හැමදාම වේල් දෙකක් පොල් සම්බෝලයි බතුයි විතරයි නම් කන්නේ. ඇත්තටම සතුටින් කන්න පුළුවන්ද? බෑ නේ. හරිද? පොල් සම්බෝලයි බතුයි දවසට වේල් දෙකක් කෑවොත් බඩ පිරෙනවද නැද්ද? බඩ පිරෙනවා. පෝෂණයක් තියෙද නැද්ද? තියෙනවා. ඒක කාලේ ජීවත් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි මොකද නැත්තේ? සතුට නැහැ. ඇයි සතුට නැති වුනේ? බඩත් පිරෙනවා නම් ඕක කාලේ ජීවත් වෙන්නත් පුළුවන් නම් මේ පෝෂණයකුත් ලැබෙනවා නම් ඇයි සතුට කියන එක විතරක් නැති වුනේ? එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ කෑමේ කියද? ඇයි සතුට කියන එක අපිට නැති වුනේ? ප්‍රශ්නේ තියෙනවා කෑමේ මොන කෑමේ කියද? අල්ලපු ගෙදර කෑමේ නේ. හරිද? අපිට වේල් දෙකක් කන එක ප්‍රශ්නයක් උනේ අල්ලපු ගෙදර වංශ වේල් 3ක් කන නිසා. අපිට පොල් සම්බෝලයි බතුයි කන එක ප්‍රශ්නයක් උනේ ඇයි? අල්ලපු ගෙදර වංශේ ලෝලු 3-4ක් එක්ක බත් කන නිසා. මෙහෙම හිතන්න. මොන දැන් මෙන්න මෙහෙම. ඔයත්තන්ට දවසට අර මං කිව්වා වගේ වේල් දෙකක් හම්බ වෙනවා. මොනවද හම්බෙන්නේ? පොල් සම්බෝලයි බතුයි. ඔයත්තන්ට එහෙම හම්බ වෙනවා. ඔබ හැර මේ ගමේ අනිත් හැමෝටම හම්බෙන්නේ දවසට එක වේලයි පොල් සම්බෝලයි බතුයි. දැන් ඔයත්තන්ට සතුටුයිද නැද්ද? දැන් සතුටුයිනේ. ඇයි? දැන් හිතනවා ප්‍රශ්නයක් නෑ අනිත් එක වේලයි නකන්නේ නේ. අද මට වේල් දෙකක් තියනවා කියලා සතුටක් එනවද නැද්ද? එනවා. එහෙනම් ඔය කන කෑමකින්ම සතුට තියනවද නැද්ද? තියනවා. ඔය ඉන්න ගෙදර සතුට තියනවද නැද්ද? තියනවා නේ. දැන් අපිට මැටි ගහපු ගෙදරක සතුටින් ඉන්න පුළුවන්ද? බෑ අමාරුයි නේ. හැබැයි මීට 50 අවුරුදු 50කට 60කට කලින් අපේ අම්මලා තාත්තලා ඒ කාලේ මැටි ගෙවල් වල සතුටින් හිටියද නැද්ද? හිටියා. එදා ඉන්න පුළුවන් වෙන්න අද ඉන්න බැරි වෙන්න මොකද හේතුව? අල්ලපු ගෙදර නේ. හරිද? එදා ප්‍රශ්නයක් නෑ ඉන්න පුළුවන්. මොකද අල්ලපු ගෙදර මැටි ගහලා තිබ්බ නිසා. ගමේ ගොඩක් ගෙවල් මැටි ගහලා තිබ්බ කාලේ අපේ මැටි ගෙදර අපිට ප්‍රශ්නයක් උනේ නෑ. අදයි මැටි ගෙදර සතුටින් ඉන්න බැරි. අල්ලපු ගෙදර මිනිස්සු සිමෙන්ති ගහලා තියනවා නේ. හරි අල්ලපු ගෙදර මිනිස්සු තට්ටු ගහලා තට්ටු දෙකක් හදනවා නේ. ඕක දිහා බලාගෙන ඉඳි අපිට අපේ ගෙදර සතුටින් ඉන්න බෑ. දැන් හිතන්න නැත්තන්ගේ දැන් මේ තියෙන ගෙදර හරිද? ඕක තමයි මේ ගමේ තියෙන දුප්පත්ම ගෙදර කියලා හිතන්න. ඔය දැන් මෙතන තියෙන සැපවත්ම ගෙදර ඉන්න කෙනා නිකමට හිතුවොත් හිතන්න නැත්තන් ගමේ ඉන්නවා තට්ටු 3ක ගියක් තියෙන කෙනෙක්. තට්ටු 3 ගෙදර ඇතුලේ සියලු පහසුකම් තියෙනවා. හැමදේම තියෙනවා. හැමදේම අංග සම්පූර්ණව තියෙනවා. හැබැයි ගමේ ඉන්න අනිත් හැමෝම ඉන්නේ තට්ටු 5 ගෙවල් වල. දැන් අර තට්ටු 3 ඉන්න කෙනාට දුකයිද නැද්ද? දුකයි. අර ඉන්න ගෙදර ගැන වේදනාවක් තියෙනවා නේ. ගමේම ඉන්න ඉන්න තට්ටු 5ක කියන හැඟීම තියෙනවා. ඒතර මට කියන්න සතුටෙන් ඉන්නවද නැද්ද කියන තීරණය දෙන්නේ කාගේ ළඟද? තමන්ගේ ළඟ. හැමදේම ධනාත්මකව හිතන්නේ. හැමදේකම හොඳ දේ ගන්න. හැමදේම Tamanට ලැබෙන දේෙන් සතුටු වෙන්න. පැහැදිලිද කියන එක? එන ආද ගෙදර ගියා. ඔය තියෙන ගිලි කොළ දැම්ම මැටි ගයක් ගත්තා. පොල් සම්බෝලේ ප්‍රති හදාගෙන කාගෙන ඉන්නවා නේද? එහෙම නෙවෙයි. මේක තේරුම් ගන්න. නැත්නම් අපි කරන්නේ ඕකනේ. තේරුම් ගන්න. කියන්නේ මැටි ගෙදරක්ම හැමදාම ඉන්න. නැත්නම් ඔය සමහරව ඉන්නවනේ බුදුදහම වැරදියට තේරුම් ගත්තා අය. මැරෙන ජීවිතවලට මොකටද ඔච්චර හම්බ කරන්නේ? මේ මැරිලා යනවා. මොකටද ඔච්චර හොඳට ඇඳලා බැලඳලා ඉන්නේ? මොකටද ඔච්චර හොඳට කාලා බීලා ඉන්නේ? මේ හැමදේම අනිත්‍යයි දුකයි නා. හැමදේම දාලා යනවා නම් මොකටද ඔච්චර හම්බ කරන්නේ? කියනවද නැද්ද? කියනවා. එහෙම එකක් නැහැ. හරිද? ධර්මයේ එහෙම එකක් නැහැ. ගිහි ඔබට අයිති වෙන ඕන තරම් හම්බ කරන්න. ලස්සන ජීවත් වෙන්න. යථාර්ථයේ තේරුම් ගන්න ඕනේ වෙලාවක ඔය හැමදේම නැති වෙන්න පුළුවන්. පැහැදිලිද කියපේක? තේරුණාද? ඒ නිසා හැම වෙලාවකම යහපත් දේ කරන්න. හැම වෙලාවකම අනික වෙනුවෙන් Tamanට දෙන්න පුළුවන් යහපත්ම දේ දෙන්නනේ. ද්වේෂය, වෛරය, ක්‍රෝධය වෙනුවට. දැන් එහෙම අපි තරහම, ද්වේෂයම, වෛරයම දෙන්න ගියොත් අපි මේක විඳවනවද නැද්ද? විඳවනවා නේ. හරිද? තරහකාරයෙක් නැති කවුරු හරි ඉන්නවද මෙතන?
නෑනේ මං හිතනවා මෙතන බහුතරය මොකද ලංකාවනේ ඉන්න බහුතරයක් දෙනාට එක්කෙනෙක් දෙන්නෙක් තමයි හිටියොත් ඉන්නේ. හරි. අපි බහුතරයක් ගැන තරහකාරයෙක් ඉන්නවද නැද්ද? ඉන්නවා. දැන් හිතන්න සාමාන්‍යයෙන් එහෙම තරහක් වෛරයක් තියනවා කියන්නේ වැඩිම හානිය අනුන්ටද තමන්ටද? කාටද? එකක් දන්නවනේ. මාන වැඩ අපිට වෙලා තියෙන්නේ. හරිද? අපි දන්නවා මේකේ හරි වැරද්ද. දැනම මේකේ වැරද්දට යොමු වෙනවා. හරි. අද මෙතෙන්ට ආයෙ පහු කරගන්නවද? නෑනේ. දැන් හිතවල පවක් කියලා එකක් තරහක් දේශයක් දැන් හිතේ නෑනේ. දැන් පින් සිතුවිලි වලින් හරිම උවමනාවෙන් ධර්මය එකතු කරගන්න ගමන් ඉන්නේ.